මෙහෙම ගිහිල්ලා එක්තරා අවස්ථාවකදී එනවා බොන බෙහෙත් වලින් සීනි මට්ටම පාලනය වෙන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් ඉන්සියුලින් ඔබට ලබා දෙනවා. නමුත් අපි දකිනවා ගොඩාක් පුද්ගලයින් මෙම ඉන්සියුලින් ප්‍රතික්ෂේප කරනවා. මේ ඉන්සියුලින් ලබා ගැනීම මගින් ඔබ සමහර වෙලාවට වළක්ව ගන්නේ දරුණු හෘදයාබාධයක් වෙන්න පුළුවන්. ඒ වගේම අංශභාග තත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඇඳට වැටිලා කකුලක් අතක් පන නැතුව කන්න බැරුව බටේකින් කෑම දදා කතා කරගන්න බැරුව ඉන්න අංශභාග තත්වයක් වළක්ව ගන්නවා නම් ඇයි ඔබ ඉන්සියුලින් ගන්න පසුබට වෙන්නේ? ඉන්සියුලින් වලින් ලොකු අතුරු ආබාධ ඇති වෙන්නේ නැහැ. ඉන්සියුලින් කියලා කියන්නේ දඬුවමක් නෙවෙයි. ඉන්සියුලින් කියලා කියන්නේ හොඳ බෙහෙතක්. ඔබගේ සීනි මට්ටම හොඳට පාලනය කරනු ලබන හොඳ බෙහෙතක්. ඉතින් ඉන්සියුලින් ඔබගේ වෛද්‍යවරයා විසින් නිර්ණය කළා නම් ඒක ගන්න පසුබට වෙන්න එපා. ඒක ඉන්සියුලින් නියමිත මාත්‍රාවෙන් අරගෙන ඔබගේ සීනි ප්‍රශස්ත මට්ටමකින් තියාගන්න. එතකොට ඒ සීනි මට්ටම නිසා ඇතිවෙන සංකූලතා වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියා තත්වයන් සඳහා අපි ඉන්සියුලින් ඖෂධය ලබා දෙනවා. දැන් අපි දන්නවා ගර්භණී සමයේ අපි ගොඩක් ඖෂධ ලබා දෙන්නේ නැහැ. නමුත් ඉන්සියුලින් ඖෂධය ලබා දෙනවා. ඒක නිසා ඒක කොච්චර සේෆ්ද කියන එක. කියන්නේ ඉන්සියුලින් වලින් අතුරු ආබාධ ඇති වෙනවා නම් අපි ගර්භණී සමයේදී ලබා දෙන්නේ නැහැනේ. ඒ කියන්නේ ඉන්සියුලින් කියලා කියන්නේ ඊ타ත්ම හොඳ බෙහෙතක්, අතුරු ආබාධ අඩුයි. ඒක නිසා ඉන්සියුලින් ලබාගත යුතුමයි.